Hi guys. අපි දැන් යනවා වරක උඩ වලවේ. හරිද? අපිට චෙක් ඉන් එක තියෙන්නේ 2ට. ඒ වුණාට දැන් වෙලාව 2:42යි තාම අපි ඉන්නේ කොහෙද මචං ඉන්නේ? කලාවගොඩ පාරට ගිහින්. කලවගොඩ කොහෙද? කලාවගොඩ. කලාල්ගොඩ. අන්න කලාවගොඩ පාරට කිට්ටු කරලා ඉන්නේ. හැමදාම යන්න එන්නේ දිල්ෂා. මේ ඉන්නේ බාසුරු. හෙලෝ. මේ ඉන්නේ බාසුරු. අපේ ඩ්‍රයිවර් මේ ඉන්නේ අංජනේ. යාගේ වාහනේ තමයි අපි යන්නේ. හරිද? තව ඉන්නවා එකෙක් ගන්න ඌව ගන්න තමයි අපි මේ යන්නේ. ඇත්තටම කිව්වොත් මේ යන්නේ තලවතු කොටට ළඟයි. ඌ මං හිතන්නේ වෙන වැඩකට ගිහින්. ඊට පස්සේ එකෙක් ගන්න ඉන්නවා ගාල්ලේ. ඔය ටික පටවගෙන අපි කොහොමත් හොටෙල් එකට යනකොට 6වත් වේ. අපි නම් යනකොට බලමු මොකද වෙන්නේ කියලා. මේ වන්නේ ලාන්. තනියම ගියාද තෝ මූ කයාලා තියන්නේ මන්ද. දැන් වෙලාව 2:59යි. නෙලාන් නගින වෙලාව. ලෙලුම ගාල්ලේ ගිහිල්ලා ආදල්ලගේ බෑගේ පිටිපස්සෙන් දාන්න. දාපන් ඉතින් ඉක්මනට මේ හයිවේ එක මැද්ද ඉන්නේ. ඔය ලැප් තියනවා බලාගෙන ලෙලුම මැද්දට නා උද ඇත්තට මට අමාරු මේ ලෙලුමගේ සයිස් එක පොඩිනේ. ලෙලුම මැද්දට. අනේ මැද්ද. ඔඩුවක් ගන්න. හරි අපි ආවා වරක උඩවල හොටෙල් එකේ රූම් එකට ආවේ. කොල්ල සෙට් එකේ ඉන්නවා මෙතන. washroom එක. shower cubicle එක. ඉතින් අපි දැන් එනකොට ගොඩක් පරක්කු වෙලා තියෙන්නේ 7:40යි. ඉතින් දැන් අපි දිනේ එක 9ට ගන්නවා. දැන් අපි බැලුවේ පූල් එකට පොඩ්ඩක් බහලා පොඩ්ඩක් එන්ජොයි කරන්න. දිනේ අපි 9ට විතර රෙඩි කරන්න කිව්වා. ඉතින් අපි බලමු අපි try කරන්නේ හෙට උදේ බ්‍රෙක්ෆාස්ට් එකෙන් පස්සේ මෙහෙන් යන්න තමයි ඉතින් ඉන්නේ. මොකද අපිට පොඩි වැඩ වගේක් තියෙනවා කොළඹ. අපි න බලමු ඉස්සරහට මම වීඩියෝස් ටික අරගෙන. ගාස් අපි දැන් පූල් එකට බැස්ස. දැන් වෙලාව හරියටම 8යි. මේනේ මේ ඉන්න ලෙලු මේ නෙලාන් මේ ඉන්නේ බාසුරු ඇන්ජි මේ ඉන්නේ දසමා යෝධ ඇන්ජි Lelum dia bunga lo. Basur kian bandu ada start ya kian mono kian dia. ලෙලු මාරු මොනවද කියන්නේ තියෙන ස්ටාර්ට් එක ගැන? හොඳයි. මොකද්ද උඹ හැවුවටත් පාඩු. නෙලා මොකද කියන්න දෙයක් නැහැ කනවලට. උඹට මාළු පේන්න බෑනේ.
අන්තිමට මොකද කියන්නේ? හොඳයි ස්ටාර්ට් එක. අවුලක් නැහැ නේ. බාස්රු කියන දේ තමයි ඉතින්. වර මොකක්ද කියන්නේ සුප් එක ගැන? සුප් එක ගැන වර මොකක්ද කියන්නේ තියෙන බාස්රු? ඒ රසයි. පාන් එකක් හොඳ රෝස්ට් වෙලා තියෙනවා. පාන් බයි වර. බට එකත් රහයි. ඒක බටර් බයි වරක. බටර් බයි වර. නෑ මේක නෙමෙයි. බටර් නෙමෙයි. වර මොකද කියන්නේ තියෙන්නේ? රසයි. බාස්රු පොටේටෝ මෑෂ් කරගෙන බාස්රු ඒක මත වෙනවා. කියන්න බලන්න ඔයාට මේ මීල් එක ගැන මොකද කියන්න තියෙන්නේ? සුවඳ නම් මරු. සුවඳ නම් මරු. අන්තිමට මොකද කියන්න තියෙනවද? ලෙලු බලන්න වැඩේ. ලෙලු කිව්වක් බා? හා? ඔබගෙන් අහනවට පාඩු. මොනවද බල බල ඉන්නේ? කියන්න බෑ. ඇත්තටම ලස්සනයි. ඇත්තටම මේ රසෙන් මම ඒකයි බල බල හිටියේ. අප්‍රීෂিয়েට් කරගෙන හිටියේ. S2 රස විඳිනවා. ඉස්සෙල්ලා S2 රස වෙන්නේ කියලා මම කවුරු හරි කියලා තියෙන්නේ. කෑම කන්න ගමන්. උඹ ඒක හරියටම කරනවා. උඹට මොනවද කියන්නේ? මොකුත් නැහැ නේ. මොකද්ද ඒක? හොඳයි. අන්ජලිය අන්නේ කෑමේ ගැන කෑමෙන් කියන එක ටයිප් කරනවා. එසේ කරනවා. එසේ කරනවා. ඌට හම්බෙලා තින්නේ රස පාට. රස පාටයි. මනරම් බීචස්. As usual මම ගන්නේ curd. අපි දින ෂෙයා කරන් ගන්න. මෙයයි මම ෂෙයා කරන් ගන්න. Good morning guys. අපි දැන් breakfast එකට යන්න හදන්නේ. ඉතින් morning view එක. Hey baby. ලස්සන view එකක් තියෙනවා. ඉතින් guys අපි වරකාවලි check out වුණා. මොකද අපේ ලෙලුම් බ්‍රෝගේ අම්මගේ බර්ත්ඩේ එක තියෙනවා හින්දා. ඒකින් අපි කට්ටියම දැන් check out වෙලා යන ගමන් සුපුරුදු පරිදි ඒ ඉන්නවා බාසුරු. ඊට පස්සේ ඉන්නවා අංජන්. එනම් කොල්ල පරිස්සමට අපි වරගෙන යනවා. යන ගමන් අපි කොහේ හරි නැවතුත් මම එතනත් අදින්න බා බන්ට් එක. මෙහෙම කෙලින්ම ගියපුවාම කෙලින්ම ජලාශය. වීඩියෝ එක ඔන්නේ. හයියෙන් ඵලයක්. නැත්තම් අමාරුයි. අයියෙන් බලන්න නොස් බලන්න. අන්න ඔය කෙලින්ම හයිය. ඔන්න ගිහිල්ලා ඔන්න දැන් අපි ඔන්න වැටෙන්නයි යන්නේ. ඔන්න වැටුණා. මෙන්න ඔන්න අන්න බණ්ඩ එක. සූර්යයාට නම් යන්න හැකිද දන්නේ. ඔන්න guys මේ දින්නේ ඊවට යන්නේ අනිත් පැත්තෙන්. ඔය පැත්තෙන් යන්නේ රත්නපුර පැත්තෙන්. මේ පැත්තේ යන්නේ මේ බුදු කියන්න දෙන්නපා. ගෙඩි නෑ අයියා. ඔය නියුඩවල වේ අලි. අපි මේ කිරිබ්බන් වගේ වද්ද ඒකට කියන්නේ කාපි පන්ති. එහෙම
මෙහෙමද ඕනේ මෙහෙමද උඩින්ද මේව කරන්න ඕනේ මේ තියෙන්නේ චොක්ලට් කේක් අර අතන බල්ලෙක් නානවා අතන බල්ලෙක් නානවා ඊට පස්සේ අපි ඉස්සරෙන් ගිහලා අපි නානවා චුට්ටයි වැදුනේ චුට්ටයි බල්ලෙක් අර බල්ලා දැක්කද වැටිලා ඉන්න මිනිස්සු මාළු අල්ලනවා YouTube එකේ බෑන් ඕවා තහනම් වැඩ මේක නෝලන්නේ මම නිකන් ගියේ අර මොකද්ද බම් මැද්ද ගාලා සෝලා පාම් මේ බස් එකේ ආ සෝලා ෆාම් මැම්බ ඒ අන්න සෝලා ෆාම් මැ මේ බස් ඉමින් වරෙන් යකෝ අපිට බය දෙනවා අර දින සෝලා ෆාම් එකක් කිරිබ්බන් ආවේ ඉස්සර එහෙම එකක් තිබ්බේ නෑ බුදුබන්ගේ වැවක් කියන්නේ කාටවත් අයිති වෙන්නේ රජ එකක් වෙන්නේ නැතනේ මොකද්ද සෝලා ෆාම් යකෝ වැව් අයිති ගයිස් අපි කට්ටිය ආවා කිරිබ්බනාර වැව ගාවට අපිට මෙතන ලොකු ඉතිහාසයක් තියෙනවා මොකද අපේ අවුරුදු 5ක් අපි සූර්ය කේනියෝගේ හිටියේ ඉතින් මේ වැව කියන එක අපිට අලුත් දෙයක් නෙවෙයි එතකොට අවුරුදු 3කට පස්සේ අවුරුදු 3කට පස්සේ තමයි අපි කට්ටියම මේ වැව ගාවට ආවේ ඔයාලා මම ඒක වැවේ වීඩියෝ එකක් කරගෙන සූර්ය වැව තියෙන ලස්සනම ප්ලේස් එකක් හොඳයි නා මේ පැත්තේ නම් දැන් යමන් ඉතින් අවුරුදු කීයකට පස්සේ 3ක් සිමුණාමාරකට පස්සේ අන්න වෙනවා සදන් කැම්පස් එක නෙලන් කෝල් එක දුන්නද නවත්තන වීඩියෝ මගෙන් අහනවා යන්න දන්නවද කියලා මම කිව්වා මම මේක තමයි හිටියේ කියලා ඊට පස්සේ බලුත් උනට අපි අලුත් නැහැ අවුරුදු කීයක්ද බං ඔක්කො මේ වගේ ඉතින් ගෑනුත් එක්ක ඇවිද්දා මතකද අවුරුදු 3යි පෙරන් ග්‍රවුන්ඩ් එකේ අපෝ තනකොළ ගැලේ මේ දවස් තුනක්මඩ සිටින්න තනකොළ විතරනේ යකෝ තියෙන්නේ අර මේ උතර මේකක් හදලා තියෙන්නේ නේ අර ඕපන් යා තියෙන්නේ ආ වලක් තියෙනවනේ අපි බිලට් පැත්තට ගිහිල්ලා මචං ඔෆිස් මෙස් එකට යන් අන්තිමට අර පැත්තට දාන්න ඔෆිස් මෙස් එකට ගියොත් දැන් මෙන්න හම්බෙන්නේ එන්න ඕනේ අපි යමක් වෙනවා තාත්තේ කතා කරුවෝගේ මම කතා කරමු ඔය මම නේද වැරදුම් කරා යන්න හදන්නේ කන්න අපන්නේ ඔබට අපිත් එක්ක කමු මෙහෙට ගිය රවුලක් නැද්ද නෑ නෑ යන්නත් ඒ අර බම්පු දාලා අලුත් වෙනවා දැන් වැව ගාව අර ස්ට්‍රක්චර්ස් ප්‍රොජෙක්ට් එක අම්මඩු හැකරල්ලෙක් වගේනේ අර මේ කොච්චර ගාව නන්නේ බවස මේ බලපන් කවදාවත් නේද වැලුත් ඇදලා මේක obstacles crossing area මේ නවත්තන දිල්චන්න එකක් නැද්ද ඔය බිලට් වල යන ඔය මාල් එක අයියෝ අර අරු හිටියා කවුද අර මේ මෙස් එකේ වැඩ කරන බෙටා අර බොඩි එක කොල්ලක් දෙන්න කැන්ටින් එක වල ඔබ දන්නේ නැහැ මොඩෝ එරියන් ගිය පාර කොමීක බල්ලෙක්වත් නැහැ මේක බලපන් යා අඩු පාටවල් වෙනස් කරලා මේ නවත්තන අයියේ ඇතිබම් මට දැන් මේ වීඩියෝ කරා මට බලන්න දීපල්ලා ඔක බල
දැන් අපි ඉන්නේ අපේ කැම්පස් එකේ. අවුරුදු හරියටම 3කට පස්සේ අපි ආයි කැම්පස් එකට ආවේ. තිබ්බ දේවල් ගොඩක් වෙනස් වෙලා තියෙනවා. ඒවා මතක් වෙදි හෙට. හිතට මාර සතුටක් වගේම දුකක් එනවා. අපේ උඩවලවේ ගමන දැන් මෙතනින් ඉවරයි. අපි දැන් කඩවත එක්සිට් එක ගාව ඉන්නේ. අංජනයි මායි විතරයි අන්තිම ඉතුරුනේ. අනිත් කට්ටියම බැස්සා කොට්ටාවේ. අපි නම් තවත් වීඩියෝ එකකින් ආයි හමු වෙමු.